ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අපිත් හොඳින් ඉන්නවා. මේ දවස්වල ඉතින් තාම ලංකාවනේ. ඒක නිසා ඉතින් නිදහසේ දවස් ගෙවීගෙන යනවා. ඉතින් අද මං ඔයාලට අරගෙන ආවේ ලංකාවට පස්සේ මම ඉතින් කෑවනේ රස කෑම ගොඩාක් කෑව විතරක් නෙමෙයි තාම කනවා. ඉතින් බබාල් දෙන්නත් එයාලගේ නිදහස උපරිමයෙන්ම විඳිනවා. පේනවනේ ඉතින් සෙල්ලම විතරයි උදේ නැගිට වෙලේ ඉඳන්. ඉතින් මේ වගේ නිදහස හම්බ වෙන්නේ නෑනේ අපි ආපහු ඉතාලියට ගියාම. ඒක නිසා ඉතින් එයාලට ඒ නිදහස උපරිමයෙන්ම භුක්ති විඳින්න දෙනවා. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම මම ඔයාලට පෙන්නන්නම්කෝ අපේ අම්මගේ මල් වගාව ටික. මේ තියෙන ඉතින් අපේ අම්මගේ ඇන්තූරියම් වගාව. මෙතන නම් ඉතින් පොඩ්ඩයි තිබ්බේ. ඉස්සර මං ගෙදර ඉන්න කාලේ ඇන්තූරියම් වල තිබුණා ගොඩාක්. මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් තිබ්බලු පළාතක. ඉතින් මං මෙහින් ගියාට පස්සේ ඉතින් ඒ සේරම නැති වෙලා ගිහින් තිබුණා. පස්සේ ඉතින් අම්මා ආයෙත් ඉතින් පොඩි මල් ටිකක් හිටවලා තියෙනවා. ඉතින් මං දැන් පෙන්නන්නම් ඔයාලට එයා හිටවලා තියෙන මල්. මේ තියෙනවා දාස්පතිය තියෙනවා. බෝගනිලා තියෙනවා. සමහර ඒවා ගැන නම් මම දන්නෙත් නැහැ. එක වර්ගයේ ඉතින් අලුත් මල් තියෙනවා. නම් වශයෙන් කියන්න නම් මම දන්නේ නැහැ. මේ තියෙන ඉතින් අපේ පැතිවලට ගැලපෙන මල්. මොකද ඉතින් අපි ඉන්නේ සීත පළාතක නෙමෙයිනේ. අපි ඉන්නේ ටිකක් ඉතින් අවුව වැඩියෙන් තියෙන පැත්තකනේ. වතුර එහෙම ගොඩක් වෙලාවට අඩු වෙනවා අපිට. ඉතින් ඒක හින්දා ඉතින් මේ පැත්තට ගැලපෙන මල් තමයි ඉතින් ගොඩාක් අම්මා ඔය හිටවලා තියෙන්නේ. ඔයින් ඉතින් අපේ ගෙදර ඉන්න සමාජිකයෝ ටික ඉන්නවා දැන් සේරම 6ක් විතර ඉන්නවා. 6ක් 7ක් ඉන්නවා. ඉතින් ඔක්කොම අපේ බලු සමාජිකයෝ ටික. ඉතින් ලංකාවෙන්න ඔයාලා නම් දන්නවා ඇති මේවට කියන්නම්. මම නම් දන්නේ නැහැ. මේ නම් ක්‍රෝටන් පැලයක්. මේවා නම් අනේ මන්ද මොනවද කියන්න මම දන්නේ නැහැ. ක්‍රෝටන් වර්ගත් එක වර්ගයේව තියෙනවා. ඉතින් ලස්සන මල් වර්ගත් තියෙනවා. ඕවා තමයි ඉතින් අපේ අම්මා ගෙදර ඉතින් ලස්සන කරන්න හිටවලා තියෙන්නේ. මල් ටික බලලා ඉවරුණාට පස්සේ මං ඔයාලට පෙන්නන්නම්කෝ මම ලංකාවට ආපු දවසේ ඉඳන් කාපු රස කෑම ටිකක් සේරම නෙමෙයි මම ඉතින් ටිකක් පෙන්නන්නම්. මොකද මෙහි ඉතින් ගොඩක් වෙලාවට තුන් වේලම බත් තමයි කන්නේ. ඒක මෙහි පුරුදු වෙලා තියෙන විදිය. ඉතින් ඒක නිසා ඉතින් මම ගොඩක්ම ආපු දවසේ ඉඳන් කෑවේ මට ඉතාලියේදී කන්න හම්බෙන්නේ නැති දේවල්ම හොයා තමයි කෑවේ. ඉතින් ආසාවෙන් කන්න හිටපු දෙයක් තමයි කොස් තම්බලා. ඉතින් එක පාරකවත් මට එන හැම පාරකම කන්න හම්බුනේ නැහැ. මේ පාර අපි ඉතින් එන්නේ නැති කාලෙකනේ ආවේ. ඒක නිසා ඉතින් ඔන්න කොස් හම්බුණා. කොහොම හරි ලොකු කොස් ගෙඩියක් හම්බුණා. මම ඇවිල්ලා ටික දවසකින් ඒක කපනවා දැන් තාත්තා. ඔයාලට හිතාගන්න පුළුවන් කොච්චර ලොකුද කියලා.
ඉතින් දැන් මේ කොස් ගෙඩිය කපලා අම්මා කොස් තම්බන්න තමයි හදන්නේ. මේ විදිහට තමයි ඉතින් කොස් ටික කපලා අරගත්තේ. අපේ ගෙවල් වල ඉතින් මෙහෙම තමයි. ඉතින් ඕනම ගෙදරක කොහොමත් ඔහොමනේ කොස් කපලා ඉතින් හදලා අරගන්නේ. දැන් ඉතින් තාත්තා කොස් ගෙඩිය කපලා දුන්නා. ඒක සුද්ධ කරලා අම්මා කපන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න කොස් ටික නම් තැම්බෙන්න තිබ්බා. ඉතින් මේවා තමයි ඉතින් ගොඩක් ආසාවෙන් හිටියේ කන්න. මොකද අපිට කන්න හම්බෙන්නේ නැති කෑමනේ. ඉතින් මේ කොස් ගෙඩිය හොඳට පැහිලා තිබුණ කොස් ගෙඩියක්. ඊට පස්සේ අපි කොස් මදුරු ටිකක් අරගෙන හීනියට කපලා ඒක බැදලා කාලා බලන්න. හැබැයි ඒක නම් මාර රසයි හිතුවට වඩා. ඉතින් ඒ නිසා අපි ආයෙත් ටිකක් වැඩිපුර බැදලා අරගත්තා කන්න. අද දවල්ට හදනවා කොස් තම්බනවා. කරවලයි අඹයි එකට දාලා හොදි හදනවා. ඒ ටික තමයි බලමු තව මොනවද තියෙන්නේ කියලා ඒවත් එක කන්න. මේ තියන්නේ කරවල හොදේක කරවල මොනවද කියන්නම් මට මතක නැහැ. හොඳට කොච්චි දාලා අඹ දාලා අම්මා හොඳට හොදි එකක් හැදුවා. මිරිසුත් බැදලා අරගත්තා දවල්ට කන්න. ඉතින් ඔන්න ආසාවෙන් හිටපු තව කෑමක් ඉතින් ඔන්න කෑවා මම. ඔයාලත් ආසද කොස් තම්බලා මේ විදියට කන්න? මේ තියනේ තවත් දවසක මම කාපු රස කෑම එකක්. මෙතන හදලා තියෙනවා බත් උයලා, සාල කරවල උයලා, බණ්ඩක්ක තෙල් දාලා, කතර මුරුංග මැල්ලුමක්. ඉතින් මම ආපු දවසේ ඉඳන් කාපු හැම බත් දෙකකම මැල්ලුමක් නම් වැරදුනේ නැහැ. මොකද මම ගොඩක් ආසාවෙන් හිටියේ මැල්ලුම් වර්ග කන්න. ඉතින් ඒක නිසා හැම බත් දෙකකම මැල්ලුම් හදාගත්තා. මේ තියෙන්නේ තවත් දවසක කාපු බත් එකක්. ඔයාලට මේක නම් මතක ඇති. අපි මම්මලා දිහා ගිහලා තමයි මේ බත් එක කෑවේ. ඒකේ තියෙනවා සුදු බත්, කිරිකොස් හදලා, වැව් මාළු මිරිසට හදලා, කිරි අඟුන කොළ ලුණු මිරිස් හදලා. ඔයාලා දන්නව ඇති කිරි අඟුන කොළ. ඒත් එකම ඒකට තියෙනවා මිරිස් බැදලා. ඉතින් ඒකත් මාර රස කෑම වේලා. මේ තියෙන ඉතින් තවත් දවසක හදපු කෑම වේලක්. මේක හැදුවේ මම. ඔයාලට මතක ඇති වීඩියෝ එක බැලුවා නම් මෙතන තියෙනවා සුදු බත්, හුරුල්ල මාරු කිරට හදලා, කෙසෙල් මුව බැදලා සම්බල් එකක් හැදුවා. මෑ කරලුයි කොසටයි එකට දාලා ඉව්වා. එතනත් කතුරු මුරුංග මැල්ලුමක් තමයි තියෙන්නේ. ඉතින් ওই ටික තමයි එදා දවසේ හැදුවේ. මේ තියෙන තවත් දවසක. එදත් තියෙනවා කකුලුව හොදි හදලා බත් උයලා, කෙසෙල් මුව සම්බොල හදලා, මේක තියෙනවා මෑ කරලුයි ඔස්සටයි තිබ්බටු. ඉතින් ඒ මං ආසම දේවල් තමයි උයන්නේ. සමහරවිට සතියට දෙපාර තුන් පාර උයනවා. කෙසෙල් මුවත් මම සමහර දවසට එකම දිගට කාපු දවස් තිබුණා. ඉතින් මම ඒ ආස නිසා. මේ තියෙන්නේ තවත් දවසක හදපු රස කෑමක්.
මේක තමයි බත් තියෙනවා මඤ්ඤොක්ක තම්බල සම්බෝලත් එක්ක ඌරු මස්. ඉතින් මම මෙහෙට ආවට පස්සේ ගොඩක් වෙලාවට මස් කන එක නම් නතර කරා. මොකද අපි ඉතාලියේදී ඕන තරම් මස් කැවෙනවනේ. ඉතින් මට ඕනුණා මෙහෙට ආවට පස්සේ මාළු කරවල ඇති වෙනකන් කන්න. ඒක නිසා ඉතින් ගොඩක් වෙලාවට මම මස් කන එක නතර කරලා මාළු කරවල තමයි මේ දවස්වල තවටත් මම කන්නේ. මේ තියෙන්නේ තවත් දවසක කෑම වේලා. මෙතනත් තියෙනවා මාළු උයලා, කලවම් පලා මැල්ලුමක් තියෙනවා, ලුණු කොළ තෙල් දාලා, තිබ්බටුයි කොසටයි එකට දාලා උයලා තියෙනවා. ඉතින් මේකත් මාළු රස කෑම වේලක්. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙදර හදන මේ හැම කෑමක්ම අපේ ගෙදර වත්තෙන් හොයාගන්න දේවල්. මාළු ඉතින් පොඩි පොඩි දේවල් පිටින් ගේනවා. ඒ අරෙන්න ගොඩක්ම දේවල් අපේ වත්තෙන් හොයාගෙන උයන දේවල්. මේ තියෙන ඉතින් තවත් දවසක මෙතනත් තියෙනවා මඤ්ඤොක්ක කොළ කොටලා මැල්ලුමක් හැදුවා. මම ඒකත් කන්න ආසාවෙන් හිටපු කෑමක්. බෝංචි උයලා බිත්තර තම්බලා මම මස් කන්නේ නැති නිසා මම හාල් මස් ටිකක් බෙදලා අරගත්තා. ඉතින් මේ තියෙන වංගෙඩිය කොටලා හදපු මඤ්ඤොක්ක කොළ මැල්ලුම. ඒකත් මාර රසයි. මේ ඉතින් තවත් දවසක ඒකේ වීඩියෝ එක නැහැ. හාල් මස් තෙල් දාලා දෙල් උයලා කංකුන් තෙල් දාලා තියෙනවා. මට ඒකේ වීඩියෝ එක ගන්න අමතක වෙලා. ඉතින් වාගේ ටිකේ එක දිගට බත් කාපු වින්දා දවසක රැට අපිට හිතුණා කොත්තුවක් කන්න. ඉතින් ඒක හින්දා මායි මල්ලි යනවා මේ කොත්තු අරන් එන්න. ඉතින් මේ තමයි මම පළවෙනි පාර එළියට බැහැලා ගියපු. මොකද ලංකාවට ආවට පස්සේ ගියේම නෑ. ඇතුළෙමයි හිටියේ. ඉතින් මේ රෑ වෙලා ගියා මල්ලිත් එක්ක ටවුන් එකට කොත්තු අරගෙන එන්න. ඔන්න තියෙනවා ගෙනාපු කොත්තු. හැබැයි ආවෙනම් ඉතින් ගොඩක් වෙලාවට කඩ කෑම එළියෙන් කන්නේ නෑ කියලා හිතාගෙන ඒ වුණාට ඉතින් හැමදාම ගෙදර කෑම හදලා කනකොටත් එපා වෙන හින්දා පොඩි වෙනසකටත් එක්ක ඉතින් කාලා බලන්න හිතුණා. ඉතින් අපේ අම්මලා කිව්වා මෙතන ගොඩක් පිරිසිදුයි හොඳට හදනවා. ඒ හින්දා බය නැතුව කන්න පුළුවන් කියලා. ඒක නිසාම තමයි ගිහිල්ලා මම කොත්තු අරන් ආවේ. නැත්තම් මම කන්නේ එහෙම වැඩි කැමැත්තක් නැහැ කන්න ඇත්තටම එළියෙන්. ඉතින් ඒක නිසා හොඳ තැනක් යමුස අරගෙන ආවා. ඇත්තටම මාර රහයි මේක. තව දවසක ගෙනල්ලා කන්න ඕනේ කියලා හිතුණා ඉතින්. ඉතින් ඔන්න ලංකාවේ ඉන්නකොට මම කාපු දේවල් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔය වගේ ගමේ කෑම තමයි ගොඩක් වෙලාවට මං කෑවේ. මොකද හිතෙන්නේ ඉතින් ඔයාලට අද වීඩියෝ එක ගැන. මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.